හරි අද අපි මේ වීඩියෝ එකෙන් බලමු බෝල්ට් 230ට LED බල්බ් එක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. බෝල්ට් 230ට LED බල්බ් එක සම්බන්ධ කරනකොට අපිට අවශ්‍ය වෙන රෙසිස්ටර් මොනවද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් බලමු. ඔයාලා දැකලා ඇති මල්ටි ප්ලග් වල නැත්නම් වෙනත් විදුලි උපකරණවල බෝල්ට් 230ට සම්බන්ධ කරලා තියෙන LED බල්බ් කිසිම සර්කිට් එකක් නැතුව. මේ විදිහට LED බල්බ් එක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා අපි බලමු සර්කිට් නැතුව. මේකට අපිට අවශ්‍ය වෙන්නේ එක රෙසිස්ටර් එකක් විතරයි LED බල්බ් එකට. මේකට අපිට අවශ්‍ය වෙන රෙසිස්ටර් එක වෙන්නේ කිලෝ ඕම් 100ක් නැත්නම් කිලෝ ඕම් 120. කිලෝ ඕම් 100 රෙසිස්ටර් එකක් හරි කිලෝ ඕම් 120 රෙසිස්ටර් එකක් හරි ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ LED බල්බ් එකට පාස් කරලා තියෙන්නේ 100යි කිලෝ ඕම් රෙසිස්ටර් එකක්. නැත්නම් ඔයාලට මේකට ගන්න පුළුවන් කිලෝ ඕම් 120 රෙසිස්ටර් එකක්. ඔයාලට පැහැදිලිව පේනවා ඇති. මේකේ වර්ණ 100 කිලෝ ඕම් රෙසිස්ටර් එකේ වර්ණ පටි වෙන්නේ දුඹුරු කළු කහ. ඔයාලට මේක බැලුවම වර්ණ පටි වලින් බලන්න පුළුවන් මේක 100 කිලෝ ඕම් රෙසිස්ටර් එකක්. දැන් මේකෙදී ඔයාලා මෙන්න මේ වගේ වෝල්ට් 230කට සම්බන්ධ කරන වයර් එකක් අරගෙන ඔයාලා දැන් මේ LED බල්බ් LED එකට පාස් ගන්න. මම දැන් රෙසිස්ටර් එක පාස් කරලා තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මම මේ දෙකට මේ වයර් දෙක පාස් ගන්න. මේකේ තියෙන වයර් දෙක පාස් කරලා මම ඔයාලට පෙන්නන්නම් මේක වෝල්ට් 230ට සම්බන්ධ කරලා LED එක දැල් වෙන විදිය. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ LED එකට මේ වයර් දෙක පාස් ගත්තා. ඔයාලට පේනවා ඇති. දුඹුරු පාටයි නිල් පාටයි වයර් දෙක පාස් කරගෙන තියෙනවා. දැන් මම මේකට වෝල්ට් 230ට සම්බන්ධ කරන්න තියෙන්නේ. මේකට ඔයාලට කැමති නම් ඩයෝඩ් එකක් දාගන්න පුළුවන්. මේ ඉතුරුලා තියෙන අනිත් අග්‍රයට ඩයෝඩ් එකක් දාගන්න පුළුවන්. අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ මේකට ඩයෝඩ් එකක් දාගන්න එක. දැන් මේක මම බෝල්ට් 230ට සම්බන්ධ කරලා පෙන්නන්නම් ඔයාලට. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. හරි මේක කරන්ට් එකට සම්බන්ධ කරද්දී ඔයාලා මේක අල්ලන්න යන්න එපා. මේකේ වයර් අග්‍ර කිසිම දෙයක් අල්ලන්න යන්න එපා. කරන්ට් එක වදින්න පුළුවන්. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මම වෝල්ට් 230 ලබා දීලා තියෙන LED එකට LED එක සාර්ථකව දැල් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතෙන්දී ඔයාලා මේ අග්‍ර අල්ලන්න යන්න එපා. මේ අග්‍ර එකට ගෑවෙන්න දෙන්නත් එපා. අග්‍ර එකට ගෑවුණොත් ෂෝට් වෙලා පිච්චිලා යන්න පුළුවන්. ඒකින්ද අග්‍ර එකට ගෑවෙන්න දෙන්නත් එපා. දැන් ඔයාලා මේක සම්බන්ධ කරද්දී විදුලි උපකරණයකට ඔයාලට මේ විදියට සම්බන්ධ කරගන්න පුළුවන් වෝල්ට් 230ට උපකරණයට වෝල්ට් 230 ලැබෙනවද කියලා. ඔයාලට මේ විදියට LED බල්බ් එකක් දාලා බලන්න පුළුවන්. ඔය විදියට ඔයාලට බලන්න පුළුවන් රතු පාට බල්බ් එකක් ඔයාලට කැමති පාට බල්බ් එකක් දාගන්න පුළුවන්. 100 කිලෝ ඕම් වෙනකොට ඔයාලට වෝල්ට් කිලෝ ඕම් 120 භාවිතා කරන්නත් පුළුවන්. හරි මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක හොඳ ඇති කියලා. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැම දිනාටම සුබ දවසක්.